කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රය සිදු වෙන්නේ ස්ථානය ගත්තොත් කැල්වින් චක්‍රය සිදු වෙන්නේ හරිත ලව පංජරේ. හරිත ලව පංජරේ. මේ හරිත ලව පංජරේ සිදුවන ප්‍රතික්‍රියාවට මීට කැලින් චක්‍රය වෙන කලින් මොකක්ද උනේ? ආලෝක ප්‍රතික්‍රියාව සිදු වුණා. ඉතින් ආලෝක ප්‍රතික්‍රියාවේ ක්‍රියාවේදී නිපදව වෙච්ච ATP සහ ATP වගේම NADH මේ සඳහා යොදා ගන්නවා. මෙය එන්සයිම් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක්. එන්සයිම් උත්ප්‍රේරිතයි. ඒ වගේම මේ අණුපිළිවෙල සොයාගත්තේ කැල්වින්. මේ විදිහට සිදුවෙන මේ හරිත ලව පංජරය සිදු වෙනවා. මේ සඳහා ATP NADH යොදා ගන්නවා කියලා කිව්වේ කවුද? කැල්වින්. එයාට ගෞරවයක් විදිහට කැල්වින්ට ගෞරවයක් විදිහට මේ කැල්වින් චක්‍රය කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේ ප්‍රථම ඵලය ගත්තොත් සෑදෙන්නේ ඒක දැම්මුන්නේ ත්‍රිපිජ ප්‍රථම ඵලය. ග්ලිසරයිඩ්හයිඩ් 3 ෆොස්ෆේට් කැල්වින් චක්‍රයේ ඵලයක් වේ. ග්ලිසරයිඩ්හයිඩ් 3 ෆොස්ෆේට් කියන්නේ G3P. ඕකත් ග්ලූකෝස් බවට පත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් මොනවද? ඵලය තමයි G3P ග්ලිසරයිඩ්හයිඩ් 3 ෆොස්ෆේට්. G3P සුද්ධ සංශ්ලේෂණය සඳහා ලේෂණයට මේ කැල්වින් චක්‍රය දෙවරක් සිදු වෙන්න ඕන. කැල්වින් චක්‍රය 3 පාරක් සිදු වුණාම තමයි G3P අණුව සුද්ධ සංශ්ලේෂණය වෙන්නේ. කැල්වින් චක්‍ර ප්‍රධාන පියවර 3. 1. කාබොක්සිල්කරණය. ඔක්සිහරණය. පස්සේ CO2 ප්‍රතිග්‍රාහකයා කියන්නේ ROBP. CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. මෙන්න මේ පියවර 3. මේ පියවර 3 සිදු වෙලා තමයි කැල්වින් චක්‍රය සම්පූර්ණ වෙන්නේ. මුලින්ම බලමු කාබොක්සිල්කරණය කියන්නේ මොකක්ද කියලා. කාබොක්සිල්කරණය කියන්නේ ROBPට කියන්නේ CO2 ප්‍රතිග්‍රාහකයාට CO2 එක්වීම. CO2 ප්‍රතිග්‍රාහකයට CO2 එක්වීම කාබොක්සිල්කරණය. මේ කාබොක්සිල්කරණය කියද්දී ප්‍රධාන වශයෙන් කියන්න ඕන ROBP කියන්නේ මොකක්ද කියලා. ROBP කියන්නේ 5C සංයෝගයක්. ඒ වගේම සීනි අණුවක්. 5C සීනි අණුවක් තමයි ROBP කියන්නේ. පස්සේ අපි කියන්න ඕන ROBPට CO2 එක්වීම කාබොක්සිල්කරණයේදී එය ප්‍රතික්‍රියාව එන්සයිම් ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්නේ කාබොක්සිල් ROBP කාබොක්සිලේස් ඔක්සිජනේස්. ROBP කාබොක්සිල් ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී මේක කියන කෙටි නම තමයි රුබිස්කෝ. ROBP කාබන් ඩයොක්සයිඩ් එක්වීමේදී කාබොක්සිල්කරණය වෙනවා.
කාබොක්සිල් උත්ප්‍රේරණය කරන්නේ ROBP. ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ ROBP. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් එක් වෙලා ROBPට කාබොක්සිල්කරණය වුණානේ. කාබොක්සිල්කරණයේ ඵලයක් තමයි 6C සංයෝගයක්. ඵලය 6C සංයෝගයක්. හැබැයි මෙය අස්ථායි නිසා වහාම බිඳ හැලෙනවා. 3C සංයෝගයක් වෙච්ච 3PGA බවට පත් කරනවා. ඊට පස්සේ මේක යනවා ස්ථායි ඵලය බවට. මේ තමයි ස්ථායි ඵලය. මෙතනදී තිච්ච අස්ථායි ඵලය ස්ථායි ඵලයක් බවට පත් වෙනවා. එය 3C සංයෝගයක් බවට පත් වුණාන් පස්සේ ROBP කාබොක්සිල් ඔක්සිජනේසිටි and රුබිස්කෝ මේ හර්තලව පංජරේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිදුවෙන ඕන තරම් අවස්ථාවක් තියෙනවා. හින්දා විශාල වශයෙන් සිදුවෙනවා. කියන්නේ ග්ලූකෝස් වැඩියෙන් සංශ්ලේෂණය කරගන්න පුළුවන්. දැන් 3PGA තියෙනවනේ. 3PGA එකතු වෙනවා මොනවද? ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩයක් එකතු වෙලා එයා මොන බවටද පත් වෙන්නේ? පත් වෙනවා 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට්. බිස්ෆොස්ෆොග්ලිසරේට් බවට පත් වෙනවා. මොනවද? 3GPA ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩයක් ලැබිලා එයා 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් බවට පත් වෙනවා. ආයෙත් මම මේක කියන්නම්. කාබොක්සිල්කරණය ගත්තොත් කාබොක්සිල්කරණය කියන්නේ ROBPට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. මෙය ROBP කාබොක්සිලේස් ඔක්සිජනේස් විසින් උත්ප්‍රේරණය කරනවා. ඒ වගේම තමයි ඒකෙදි හැදෙනවා 6C සංයෝගයක්. 6C සංයෝගය අස්ථායි නිසා 3C සංයෝගයක් බවට පත් වෙනවා. ඒ 3C සංයෝගය තමයි 3PGA. ඊට පස්සේ එයා ATP වලින් ෆොස්ෆේට් කාණ්ඩයක් ලබාගෙන 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් බවට පත් වෙනවා.